හෙල්ලෝ බොයිස් අද වෙගෙන හැලා තියෙන ටිකක් විශාල වීඩියෝ එකක් විශාල අර්බුදයකට පත් වෙලා ඉන්නේ මේ පැත්ත හරව ගන්න වීඩියෝ එක මේකට අරන් තියෙන මැටීරියල්ස් කිව්වොත් එහෙම අරන් තියෙනවා ජාමොස් එක්ක කොටයක් මේ අනුවියාස් පැලයක් එක්ක ඊට පස්සේ තව අරන් තියෙනවා බ්ලැක් සෑන්ඩ් එක DIY බ්ලැක් සෑන්ඩ් හොයාගත්ත ඒවා ඊට පස්සේ තව ලොකු හීන් සෑන්ඩ් එකක් අරන් තියෙනවා ඊට පස්සේ තව රිවර් ස්ටෝන් ටිකක් පෙබල්ස් වගේ එහෙනම් අපි බලමු කොහොම ටැන්ක් සෙටප් එක හදාගන්නේ කියලා මුලින්ම දාන්න ඕනේ බ්ලැක් සෑන්ඩ් එක මේක මැද කරලා.
හරි බොයිස් ඊට පස්සේ මොකද උනේ කියලා කියනවා නම් මම මේ ගංආරගේ ටැංකිය අස් කරගත්තා මාළු දෙන්නව දැම්මා මෙතන එළිය ඉන්නවා මේකේ ගංආර ඉන්නවා පැන්න අම්මට පිළිවෙන්න ඒක අස් කරගත්තා ඊට පස්සේ අතන ටැංකියේ තියෙනවා මේ මොකක්ද ඒෂියාටිකාගේ ඊට පස්සේ මේකත් කරගන්න ඕනේ මේ ටැංකිය මේකට දාලා ඉවරලා ඒකේ අරින් තමයි ඒෂියාටිකාගේ ටැංකිය තියන්නේ හරිද මට වීඩියෝ කරන්න තියන්නේ අද දවස් ඇතුළත කොහොම හරි මේක කරලා ඉවර කරන්න ඕනේ ඒෂියාටිකාගෙන් මේ හිටියා මේ ඉන්න බාන්නේ බේන්නේ යාළුවනේ කරුවලයි මේ අපි අස් කරලා සෙට්ටු මාරකට වතුර පුරවන්න තියෙනවා හෙලෝ බොයිස් අපිට මේ දැන් තියෙන්නේ මේ රෙඩ් බල්ටර් එකේ ටැංකිය මේ අස් කරගන්න මාළුව වෙන එක හැර දාලා ඉවරලා ටැංකිය අතන්ට ගන්න ඕනේ මේ ඊයේ ලොකුවට වීඩියෝ කරන්න බැරි වුණා අතන තියෙනවා මේ ආරගේ ටැංකියයි ඒෂියාටිකාගේ ටැංකියයි ඊට පස්සේ මෙයාගේ ටැංකියයි මෙතන කොළහනයි දෙන්නගේ ටැංකියයි ඉස්සර ඕලු ගස් ටික මරන දැන් නම් හොඳට හැදලා දළු දාලා මේ පාර්ලර් කණයි දෙන්න එක්ක පාර්ලර් කණයි දෙන්න දීලා දානවා අතන්ට ගන්න ඕනේ හරිද මේක ගන්න එක සීන් එක කියන්නේ හරිද මම කොමට හරිද මේ ටැංකිය ගහුවේ මිලිමීටර් 6 ග්ලාස් එකෙන් හරිද මේ 6යි තියෙන්නේ හරිද මේකේ වතුර පිටින් උස්සන්න බෑ ගල් පිටින් උස්සන්න බෑ ගල් ටිකයි ඔක්කොම අයින් කරලා උඩ සම්ප් එක අයඩකුත් නෑ මේකේ පිටරෙන් කරන්ට් එක ගන්න ගත්තා කොරේ පිටටම රේ කියලා ඒ හින්දා ඒකත් ඔෆ් කරලා දැම්මා මේකත් අයින් කරලා දානවා වැඩක් නෑ දැන් නම් මේ තව මාස් දෙකයි මාස් දෙක යනකම් ඔක්සිජන් දාලා ඇදලා ඉවරලා ඊට පස්සේ ෆිල්ටර් එක ගහනවා මේ ඊට පස්සේ කරන්න තියෙන්නේ ඉතින් මේ ටැංකිය ටික අතන්ට ගන්න එක මේක උස්සලා ගන්න පුළුවන් ඒ වතුර අඩු කරලා මේක ඇත මිලිමීටර් 3 ග්ලාස් එකෙන් 3ක් ගහලා තියෙන්නේ මැද මේක නම් කොහොමද ගන්න පුළුවන් දැන් බොයිස් අපි ආරම්භ බලමු මේ වතුර අඩු වෙන්න දාලා තියෙන්නේ මේකව ගන්න නැත්නම් මේක පයින්නෝනේ මේ ලොකුවට වීඩියෝ කරන්න හම්බෙන්නේ නැති වෙයි බොයිස් මොකද මේ අඩත් එක්කලා වීඩියෝ කරන්න එහෙනම අමාරුයි හරිද පුළුවන් වුණා වීඩියෝ එකක් දාන්න හෙලෝ බොයිස් මට මේ අන්තිමේට වීඩියෝ කරගන්න බැරිනා මොකද කිව්වොත් මේ එදා පොඩ්ඩක් වැඩ වැඩි දවසක් මොකද දවසින් අස් කරගන්නත් ඕනේ මෙහෙම තමයි බොයිස් තියෙන්නේ මෙතන ඉන්නවා අපේ පාර්ලර් කණයි ජෝඩුව නෙමෙයි උන් දෙන්න ජෝඩු කරගන්න ඕනේ තාම ප්‍රොසෙස් එක යන ගම මෙතන ඉන්නවා අපේ ලොකු බරිටෝ නිකන් නිදාගෙන ඉන්න වැස්ස නෙමෙයි ලාපොත් මෙතන බරිටෝ මේ හොඳම වැඩේ කියන්නේ බොයිස් මේකේ ලයිට් වැඩ කරන්නේ නැතුව ගියා මේ වීඩියෝ එක ගන්න ටික වෙලාවකට කලින් ආයි මේකේ ඉන්නවා කවුද කොළ කණයි ජෝඩුව අර එක්කෙනෙක් ඉන්නවා අපේ ඉන්න අනිත් එක්කෙනා හැංගිලා ඇත්තේ ඇත්ත කරන්න අමාරුයි යාර ඇත්ත කරන්න අමාරුයි බොයිස් මෙතන ඉන්නවා ඒ දිහා ටිකක් ඔය කුඹගෙන ඉන්නේ මේ ටැංකිය තමයි බොයිස් හැදුවේ හරිද මේක මේ මොකද්ද ෆයිනල් රිසල්ට් එකේ වීඩියෝ එකක් ගන්න බැරි නම් මොකද යෝ මේ කාල ඉවර කරා මේ අනුවියස් පැලේ භාගයක් කාලා තියෙද්දි මම ඒක මේ ගලවලා අයින් කරලා තිබ්බා මේක කොටේ පෙරලා ඊට පස්සේ මේ ඔක්කොම ගස් ගලවලා තියෙන මේ එකා එක්ක ගස් හදන්න බෑ මම ආයෙ හිටවන්න කියන්නේ ඕනේ මුගලක් කරගෙන කියලා හිටියා ඊට පස්සේ මේකේ බොයිස් විශේෂ කාරණාවක් කියන්නේ පොඩි හේතුවක් හින්දා මගේ ෆිල්ම් මේ මොකද්ද මේ වේරියේෂන් සිස්ටම් එක පිච්චුණා හරිද ඒක අර පරණ මේ ලඩියක් තිබ්බ මොකද්ද මේ එයා පම්පයක් ඒක පිච්චුණා බොයිස් හරිද මේ ඒක එච්චර ලොකු අවුලක් වුණේ නැහැ හැබැයි මේ මෙයාට අවුලක් වුණේ නැහැ තෙලියට අවුලක් වුණා ටයර් ට්‍රැක් එකට ඊට පස්සේ එයා අපි මේ උඩ පොණ්ඩේකට දාගත්ත බොයිස් හරිද දැන් ඔක්කොම තියෙන්නේ මම අර කීපු ස්පොට් එකේ මේක තමයි කාමරේ ඒක මේ දැන් ඒකේ මාළු මුකුත් නැහැ මේක තමයි ඉන්නේ කෙලින්ම බරට ඇක්ටිව් වෙලා මිනිහා නිදාගෙන හිටියේ ටිකක් කරා ඔහොම තමයි බොස් එහෙනම් අදට මෙතනින් වීඩියෝ එක ඉවර කරන්න good bye